Aibuan, Wanakkam, Assalamualaikum. 9th National Karate Tournament in the Federation நடக்குது சோதா ஸ்டேடியத்தில். எல்லா பிரதேசத்துலேருந்து மாநிலமாக வந்திருக்கிறாங்க. எல்லாம் வெயிட் கேட்டகரியில் நடக்குது இங்கே டூர்னமெண்ட்ஸ் வந்து. எல்லா நாட்டிலையும் மக்கள் நல்லபடியாக நடந்து கொண்டு இருக்குது. இங்கே சரி ஒத்துமையாகவும் அழகாகவும் நடந்து கொண்டிருக்குது. கராட்டி ஃபெடரேஷன் எல்லாம் சந்தோஷமாகவும் எல்லாம் செய்கிறாங்க. தேங்க்யூ. ඔස් මම චන්දන ජයකොඩි වර්ල්ඩ් සෝකිය කුෂින් ශාකාවේ ශ්‍රී ලංකා නියෝජිත හා උපදේශකවරයෙක් කටයුතු කරනවා. අද පවත්වන 9 වන ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයේ ශූරතාවය තදින් පහර දීමේ ශූරතාවයට අපි බොහෝ සිසුන් ඉදිරිපත් කරලා තියෙනවා. බලාපොරොත්තු වෙනවා දරුවන් බොහොම ශක්තිමත්ව සහ සටන්කාමීත්වය මෙවා කරමින් බුදෝ වල තියෙන අරුත ප්‍රදර්ශනය කරමින් සටන්වදී කියලා. ඒ වගේම ඉදිරියටත් මේ දරුවන්ගේ කුසලතාවයන් ඉහළට ඔපනංවා ගැනීම සඳහා සියලුම තදින් පහර දීමේ උපදේශකවරුන්ට එකාමෙන් එක් වී වැඩ කරන ලෙස මා ඉල්ලා සිටිනවා. මම දුමිද්දාසෙන් රැටියල කරාටේ දෝ සම්මේලනයේ නියෝජනය කරමින් කියෝකුෂින් කායිකාන් යූනියන් සංගමේ ප්‍රධාන උපදේශක විදියට කටයුතු කරනවා. අද දින මගේ සිසුවියන් 144 දෙනෙක් මෙම ශූරතාවලිය සඳහා සහභාගී වෙනවා. මම සුබ පතනවා අපේ සියලුම කරාටේ සංගම් නියෝජනය කරමින් සටන් වදින සියලුම සිසුවියන්ට මම මේ අවස්ථාවේ සුබ පතනවා. ඒ වගේම ස්තුතිවන්ත වෙනවා කරාටේ දෝ සම්මේලනයේ සභාපතිතුමා, ලේකම්තුමා, භාණ්ඩාගාරිකතුමා ඇතුළු ඒ විධායක මණ්ඩලයටත්, ඒ වගේම කරාටේ තදන් පහර දීමේ සංගමයේ සභාපතිතුමා, ලේකම්තුමා, භාණ්ඩාගාරිකතුමා ඇතුළු විධායක සභාවටත් මම සුබ පතනවා මේ සංගම් දෙක එකතු වෙලා කරාටේ ක්‍රීඩාව ලංකාවේ ප්‍රචලිත කරන්න, තදින් පහර දීමේ කරාටේ ක්‍රීඩාවත්, ඒ වගේම සැහැල්ලුවෙන් පහර දීමේ කරාටේ ක්‍රීඩාවත් එකතු කරලා නිරෝගී පරපුරක් ඇති කරන්න මේ දරන උත්සාහය පිළිබඳ මම විශේෂයෙන් කරාටේ කියෝකුෂින්කායි යූනියන් සංගමේ ප්‍රධාන උපදේශක විදියට සුභාශිංසනය ගෙනෙනවා මේ අවස්ථාවේදී. මම ශ්‍රී ලංකා රාජ්‍ය සම්මේලනයේ ප්‍රධාන ලේකම් කීර්ති කුමාර බස්නායක. මේ ශූරතාවලිය දැන් අද පවත්වන 9 වෙනි තදින් පහර දීමේ කරාතේ ශූරතාවලිය. මේ ශූරතාවලිය ආරම්භ කරන ලැබුවේ 2009 වර්ෂයේ. දැන් අඛණ්ඩව වසර 9ක් ජාතික ශූරතාවලිය ශ්‍රී ලංකා රාජ්‍ය සම්මේලනය හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ප්‍රධාන අනුග්‍රහයෙන් පවත්වනු ලබනවා. මේ සඳහා ක්‍රීඩකයන් විශාල සංඛ්‍යාවක් සහභාගී වෙනවා. කාතා සහ කුමිති ඉසව් වශයෙන් ළමුන් ක්‍රීඩකයන් සහභාගී වෙනවා. ඉතින් ඇත්තටම අපි කියන්න කැමති ශ්‍රී ලංකා රාජ්‍ය සම්මේලනය තදින් පහර දීමේ කරාතේ සම්මේලනය එක්ව හා ක්‍රීඩා අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණයේ අනුග්‍රහය ඇතුව පවත්වන මේ ශූරතාවලිය ඉතාමත් සාර්ථක මට්ටමින් කරන්න හැකි වේවා කියලා මම සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලුම ක්‍රීඩිකාවන්ට මම අවස්ථාවක් කරගන්නවා මේ ඔවුන්ට ජයග්‍රහණයක් ලබාගෙන රටට කීර්තියක් ලබා දීමට ඔවුන්ට හැකි වේවා කියලා. අපේ ජාතික තදින් පහර දීමේ කරාතේ ශූරතාවය ගැන බොහෝ දේ කියවිලා ඇති. අපේ අනිත් ප්‍රධාන උපදේශකවරුන් මේ ශූරතාවයේ තියෙන මා දකින විශේෂම කාරණේ තමයි යම්කිසි රටක ජාතික කරාතේ සම්මේලනයකින් ශූරතා මෙහෙවනවා නම් ඒ ක්‍රීඩා කරාතේ සඳහා පමණයි. නමුත් අපේ ලංකාවේ ජාතික සම්මේලනයේ
ක්‍රීඩා කරාතේ ජාතික ශූරතාවය වෙනම මෙහෙවන අතරේ 9 වෙනි වතාවට අද දින ජාතික තදින් පහර දීමේ කරාතේ ශූරතාවය මෙහෙවනවා මේ ස්ථානයේ. මේක ගැන අනෙකුත් රටවල් සෙවිල්ලෙන් කටයුතු කරනවා. මේක විශේෂ දෙයක්. එම නිසා මගේ අදහස මේ ශූරතාවය පිළිබඳව අපි මාධ්‍ය දැනුවත් කරමින් මේකේ තියෙන විශේෂත්වය තාම අපේ ක්‍රීඩකයවත් අපේ ප්‍රදේශකවරුවත් මම හිතන්නේ හරියකාර තේරුම් අරගෙන නැහැ. එම නිසා මේ தත්ත්වය තේරුම් කරලා මේකේ ගුණාත්මකතාවය වැඩි කරන්න කටයුතු කිරීම සහ මේ කරගෙන යන කාර්යය අනෙකුත් රටවල් වල ඒ ජාතික සම්මේලනවලට හඳුන්වලා දීලා සමහර විට බොහෝ විට අපිට ඉදිරියේදී ඒක ලෝක සම්මේලනයක් දක්වා වැඩි දියුණු කරන්න සමහර විට ඊට ප්‍රස්තාව හදාගන්න පුළුවන් මේ කියලා මට හිතෙනවා. ඒ සඳහා අපි ඉදිරියේදී අපේ 10 වන ජාතික තදින් පහර දීමේ කරාතේ ශූරතාවය ඉතා ක්‍රමවත්ව සංවිධානය කරලා සහ දැනුවත් කරලා අදාළ පාර්ශවයක් ඉතා හොඳින් කටයුතු කරමු කියන එක තමයි මගේ විශේෂ පණිවිඩය. ඔස් අද මේ 9 වෙනි ජාතික ශූරතාවය සාර්ථක කර ගැනීමට අපට සහයෝගය දෙන හැම දිනකටම බොහොම ස්තුතියි. ඒ වගේම මම අද ඔබ සමග කතා කරන්නේ මම හඳුන්වා දෙනවා මම කියනවා මම ශ්‍රී ලංකා කරාතේ සම්මේලනයේ තාක්ෂණික කමිටුවේ සභාපති ලෙස කටයුතු කරනවා. තාක්ෂණික කමිටුවේ සභාපති ලෙස මම ඔබ හැම දිනකටම ඉල්ලා සිටිනවා අපේ 10 වෙනි ජාතික ශූරතාවයේ ලබන වසරට යෙදිලා තියෙනවා. මේ ජාතික ශූරතාවය සාර්ථක කර ගැනීම සඳහා දැනට සහභාගී නොවුණු උපදේශකවරුන් සහ ඒ ඔවුන්ගේ ශිෂ්‍යුන් මේ 10 වෙනි ජාතික ශූරතාවයට සහභාගී වෙන ලෙසත් ඒ වගේම අපි මේ ශිෂ්‍යුන්ගේ දෙමෝපියන්ගෙන් ඉල්ලා සිටිනවා අපට මේ 10 වෙනි ජාතික ශූරතාවය සාර්ථකව කර ගැනීමට අපට සහයෝගය ලබා දෙන්න කියලා. ඒ වගේම දැනට මේ අපේ මේ දැනට අපි අපේ සහයෝගය දක්වන සියලුම උපදේශකවරුන්නුත් අපිට මීට වඩා හොඳ සහයෝගයක් දක්වලා මීට වඩා ඉතාම හොඳ තත්ත්වකින් අපිට 10 වෙනි ජාතික ශූරතාවය පවත්වා ලබන වසරේ පවත්වා ගැනීමට අපිට සියලුම උදව් උපකාර අපිට ලබා දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඔෂ් මම පාලිත ගලප්පත්ති. අත වශයෙන්ම අද මේ යෙදෙන ශූරතාවය ගිය වසරේ ශූරතාවය අපිට එලි පෙළියට දක්වන්න වෙන්නේ 2019 නව වසරේ නිසා මේ නව වසරත් එක්කම අතීතයත් සැමදෙනවා. ඒ වගේම මම ප්‍රථමයෙන්ම ඔබ සෑම දිනකටම මගේ හදවතේ ස්තුතිය ප්‍රකාශ කරනවා. මේ දශක ගණනාවක් තිස්සේ හීනමවපු දශක ගණනාවක් තිස්සේ අපි අප්‍රතිහත ලේ කඳුළු දහඩිය මහන්සිය තුල ගුටි කපු අතීතයක් මේ අද මේ වර්තමානයේ ගෙවෙන්නේ අනාගතයට පිවිසෙන දොරටුවටයි. ඒ දොරටුවේදී මම හිතනවා මහත් මෙහෙවරක් කරන්න සත්‍ය කරාතේ කොක්සයි කරාතේ දෝරෙන් මේ කොක්ෂින් කයිකන් එහෙම නැත්නම් මෙය ලෝකෙට ගෙනාපු සෝසයි මසුරත්සෝ යාමා මැතිතුමාගේ ඒ අග්‍රගණ්‍ය සටන් කලාව යම් ආකාරයක පතිත වී ලෝකේ නොමැරෙන තරුවක් විදිහට යනවා. ඒක අද දකින්න පුළුවන් ප්‍රථම 8 වෙනි ජාතික ශූරතාවය වශයෙන් ලංකාවේ අගනගරයේදී මෙවැනි දෙයක් පැවැත්වීම. ඉතින් ඇත්තටම මට දැනෙන එක දෙයක් තියෙනවා. මේ සඳහා අපේ ගොඩාක් දුක් විඳා ගොඩක් අවංකවම විවිධ හැලහැප්පීම් මත සහ විවිධ පාලන තන්ත්‍රයන් තුළ විවිධ දේශපාලනික සහ විවිධ මතිමතාන්තර තුළ ගැටීම් වල ඵලයක් යම් ආකාරයෙන් අපි ලැබුවේ මේ සත්‍ය සටන් කලාව ලෝකයේ අනාගතයට තිරින කරන්නට. ඉතින් එක්තරා විදිහකට ප්‍රමිතිගත කිරීමක් කරන්න අපි බොහෝ වෙස මාංශ වුණා. බොහෝ විට මේ
පෙරණ සමාජකරණය ඇතුළේ අපිට නැවතී ඉන්න බෑ. අපි පෙරළී ආ යුතු වෙනවා. ඒක නිසා නවීකරණය සමහර තැන්වලදී අපි දකිනවා දුඹුළු තැන් විදිහටත්. නමුත් කරන්න දෙයක් නැහැ. අපි ටීම් එකක් විදිහට එකමුතු වෙලා මේ තදින් පහර දීමේ න්‍යාය, තදින් පහර දීමේ සටන් කලාව කරාටේ දෝ ෆෙඩරේෂන් එක එහෙම නැත්නම් මේ ජාතික කරාතේ සම්මේලනය අනුරුවක් විදිහට අපි අද කටයුතු කරන්න ලැබීම වාග්යක් කියලා හිතනවා මම. ඒ වගේම මෙහි නියමුවන් මේ පිටිපස්සේ ඉන්න අපේ සහෝදර කැල අපගේ කැපවීම කරපු ඒ ගුරුතුමන්ලා දක්ෂ සටන්කරුවන් අද සියලු දෙනාගේම අප්‍රතිහත ධෛර්යයෙන් අද ඔගොල්ලෝගේ සිහිනයක් සැබෑ වෙනවා. අදපසු වෙලා හෝ මෙවන් ශූරතාවයක් ලෝකයේ හමුවේ තැබීමට අපේ ශ්‍රී ලංකාව සමත් වීම ගැන. ඉතින් බොහොම ස්තුතියි. මට මෙවැනි අවස්ථාවක් දුන්නට මේ අවසානයේදී කියනවා සෝසයි ඔයාමා myself no more but Kyokushin karate is forever. ඒක නිසා මමත් ප්‍රාර්ථනා කරනවා අපි මේ සමුගන්න අවස්ථාවක් ආවත් අපේ මේ සටන් කලාව මේ ලෝකෙන් සමුගත යුතු නෑ. සත්‍ය සහ අධ්‍යාත්මික තලයේ උසස් මානව හිතවාදියෙක් ගෞරව කළ යුතු, මානවයට හිස නැමිය යුතු, ආචාර ධර්ම සම්ප්‍රත්‍යයකින් යුතුව කටයුතු කිරීම මැනවි. ඒකේ උදාහරණ සංකල්පයක් විදිහට අපි ඔබට ආදර්ශයක් වෙමු කියන මතය දෙමින් මම නවතිනවා. ස්තුතියි. ඔස් මම ප්‍රියන්ත රාජපක්ෂ අශියාරා ජාත්‍යන්තර කරාටේ සංවිධානය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ. ඉතින් අපේ ප්‍රධාන සහකාරයේ හැටියට කුරුණෑගල තමයි පවත්වාගෙන යන්නේ. ඊට අමතරව අයිකෝ එකේ අධ්‍යක්ෂක දේව් ජොන්කර්ස් නෙදර්ලන්ඩ් ජාතිකයෙක්. ඉතින් රටවල් විශාල සංඛ්‍යාවක අද අයිකෝ එක තියෙනවා. ඉතින් කරාටේ කියන්නේ ඇත්තටම හොඳ ස්පෝර්ට් එකක්, හොඳ සතන් ක්‍රීඩාවක්. ඒ තුලින් ළමයෙකුගේ පුද්ගලයෙකුගේ මානසික සහ ශාරීරික ශක්තිය වගේම මානසික ඒකාග්‍රතාවය තියාගෙන හොඳ පුරවැසියෙක් මේ රටට බිහි කරන්න පුළුවන්. ජීවිතේ ජය ගන්න කරාටි ගොඩක්ම හේතුවක් වෙනවා. මොකද කරාටි වල අපිට කවුන්ටර් ඇටැක් එකක් තියෙනවා හැම දෙයකටම. ඒ වගේ ජීවිතයේ එන ගැටලුවකට මුහුණ දෙන්නත් අපිට හැම වෙලේම කවුන්ටර් ඇටැක් එකක් තියෙනවා කරාටි කරන කෙනෙකුට. ඒ නිසා ජීවිතේ ජය ගන්න හැකි මේ කරාටි තුලින්. ඒ වගේම ලංකාව වගේ රටක විශේෂයෙන් මේ වගේ ස්පෝර්ට් එකක් ක්‍රීඩාවක් ඉදිරියට එන එක ගොඩක් හොඳයි. මොකද අපේ රටේ බුදුදහමත් එක්ක පැවතෙන ආධ්‍යාත්මික පැත්තකුත් තියෙනවා. ඉතින් ඒ පැත්තත් දියුණු කරගත්තොත් ජීවිතේ ඇත්තටම සාර්ථකයි කියන්නේ හොඳටම ජය ගන්න පුළුවන්. මේක ලොකු හයියක් වෙනවා. ඒ පැත්තත් ජය ගන්න. මොකද හොඳ ආත්ම විශ්වාසයක්, හොඳ ආත්ම ශක්තියක් තියෙන පිරිසක් මේ කරාටේ තුලින් බිහි වෙන නිසා. ඕකේ, ගොඩක් ස්තුතියි. ශ්‍රී ලංකා තදින් පහර දීමේ කරාටේ සංවිධානයේ සම්මේලනයේ ලේකම්තුමා හැටියට මම කතා කරන්නේ සජිත්ලාල් මුතුගල මගේ නම. මෙවර ජාතික සූරතාවලිය සඳහා කාතාංශෙන් ළමයි 600කුත් කුමිතයන්සෙන් ළමයි 200කට වැඩි ප්‍රමාණයකට සහභාගී වෙලා තිනවා. සංවිධාන 40කින් 30කට වැඩි ප්‍රමාණයක් තරඟකරුවන් ඉදිරිපත් කරලා තිනවා. මේ 9 වෙනි වතාවට මේ කරන සූරතාවලිය මෙවර ඉතා උත්කර්ෂ සම්බන්ධයෙන් හොඳ ආකාරයෙන් පවත්වනවා. ලබන 10 වෙනි සූරතාවේ මීට වඩා හොඳ ආකාරයෙන් පවත්වන්න බලාපොරොත්තු වෙනවා. අපි අද දින මේ කොළඹ සුගතදාස ගෝස්ත ක්‍රීඩාංගණයේ මේ මොහොත වෙනකොට ආරම්භ කරන්නේ 9 වන තදින් පහර දීමේ ජාතික කරාටේ ශූරතාවලිය. ශ්‍රී ලංකාවේ මේ වෙන විට තදින් පහර දීමේ කරාටේ සංවිධාන 40කට අධික ප්‍රමාණයක් තියෙනවා. තදින් පහර දීමේ කරාටේ සංවිධානවල දැනට ඉගෙනුම ලබන සිසුන්ගේ අභිවෘද්ධිය හා ඔවුන්ගේ හැකියාව
ඉස්මතු කිරීම සඳහා මෙම ජාතික ශූරතාවලිය අපි ආරම්භ කරන්නේ 2009 වර්ෂයේ 2009 අවුරුද්දේ තමයි මේකට පුරෝගාමී වුණේ 2009 අවුරුද්දේ වෙනකොට ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයේ මගින් පවත්වන ජාතික කරාතේ ශූරතාවලිය තිබ්බා. ඒ ජාතික කරාතේ ශූරතාවලිය හැම එකක්ම මේ ක්‍රීඩා කරාතේ ශෛලීන්ට පමණක් සීමා වෙච්ච කරාතේ ශූරතාවලියක් තමයි 2009 වෙනකන් ලංකාවේ තිබ්බේ. ඒ වෙනකොට තදින් පහර දීමේ කරාතේ වල සමස්ත ලංකා විවෘත කරාතේ ශූරතාවලි රට තුල නොයෙක් ප්‍රදේශවල පැවතුණා. නමුත් ක්‍රීඩා අමාත්‍යාංශ යටතේ ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයේ යටතේ තදින් පහර දීමේ කරාතේ ජාතික ශූරතාවලිය 2009 වසර වෙනකන් තිබුණේ නැහැ. ඉතින් ඒ වෙනකොට මම කල්පනා කරා දැන් අපිටත් ජාතික ශූරතාවලියක් අවශ්‍යයි. ගාමිණී ලොකුගේ ඇමතුමා තමයි ඒ කාලේ හිටපු ක්‍රීඩා ඇමතුමා. ඉතින් ඒකේ ඒතකොට කරාතේ දෝ සම්මේලනයේ අතුරුපාලක කමිටුවක් තමයි තිබ්බේ. ඒ අතුරුපාලක කමිටුවේ හිටියා මේ HSBC හේරත් කියලා සභාපතිතුමෙක්. ඒ වගේම ලේකම්තුමිය විදියට පත්‍රිකේ කියලා මිස් කෙනෙක් හිටියා. ඒ තුමියත් හතරස් මේ සභාපතිතුමාත් එක්ක මම කතා කරලා 3-4 පාර ගිහිල්ලා කතා කරා මේ අපිට ජාතික ශූරතාවලියක් අවශ්‍යයි. අපි අදින් පහර දීම කියන්නේ මේ මෙහෙම රටට අහිත කරන ක්‍රීඩාවක් නෙවෙයි මේක. මේ බොක්සිං කියන්නේ ඊට වගේම හાર્ඩ් ගේම් එකක්. ෆුල් කන්ටැක්ට්ස් වල ඒ වගේ ලොකු ඩැමේජ් උත් නැහැ. ඒ නිසා මේක අපිට මේ අවස්ථාව දෙන්න කියලා. ඉතින් ඒ වගේ නොයෙක් වක්‍රව හා රුජුව අපිට ප්‍රශ්න ආවා මේ ජාතික ශූරතාවලියක් ෆුල් කන්ටැක්ට් වලට දෙන්නම බෑ කියන තැනට මේ නොයෙක් ප්‍රශ්න වෙන විකල්ප නැතුව ආවා. නමුත් ඒ වෙලාවේ ඇත්තටම මම හදවතින්ම මේ අවස්ථාව ගෞරවයෙන් මේ ස්තුති කරන්න මම අවස්ථාවක් කරගන්නවා. ඒ වගේට අතුරුපාලක කමිටුවේ හිටපු HSBC හේරත් මහත්තයාටයි ලේකම් විදිහට හිටපු පත්‍රිකේ මිස්ටර්ටයි මේ ජාතික ශූරතාවලියක් තදින් පහර දීමේ ශ්‍රී ලංකාව තුළ පළමුවෙන්ම පැවැත්වීම සඳහා මගේ ගිහින් ඉල්ලීම හා පැහැදිලි කිරීම තුළ එතුමන්ලා ඇමතුමත් එක්ක කතා කරලා මට මේකේ අනුමැතිය දීපු එක. ඉතින් මේ අනුමැතිය හම්බුනාට පස්සේ අපි 2009 වර්ෂයේ තමයි පළවෙනි ජාතික ශූරතාවලිය පවත්වන්නේ. එදා ඉඳන් මේ දක්වා ශ්‍රී ලංකාවේ සිටින සෑම ප්‍රදේශයක්ම නියෝජනය කරමින් කරාතේ සංවිධාන 40කට අධික ප්‍රමාණයක තරඟකරුවන් මේ ජාතික ශූරතාවලිය සහභාගී වෙනවා, තරඟ කරනවා. එන් ජයග්‍රහණ ලබන ඔවුන්ගේ හැකියාව ජාතික මට්ටමින් ජාත්‍යන්තර මට්ටමේ තව යන්න පුළුවන් හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් ඒ නිසා තවදුරටත් ඉදිරියට මේ නූපන් සියලුම දරුවන් වෙනුවෙන් මේ ජාතික ශූරතාවලියට ඉදිරියට මීට වැඩිය විධිමත් විදිහට කරන්න තමයි අපේ තියෙන ලොකුම බලාපොරොත්තුව. ඒ වගේම ෆුල් කන්ටැක්ට් කරාතේ සම්මේලනයත් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කරලා තදින් පහර දීමේ කරාතේ ශෛලීන් වල ඉගෙන ගන්න ළමයින්ගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් ඉදිරි මාර්ගය ඉදිරි පැවැත්ම සැකසීම තමයි අපේ ප්‍රධානම කටයුතු වෙන්නේ. ඒකට උපදේශකවරුන්ගෙත් ලංකාවේ තියෙන රාජ්‍යයන් වලත් අමාත්‍යාංශ වලත් අපි සහයෝගය ඉදිරියට ගන්න බලාපොරොත්තු වෙනවා. අද පවත්වන ශූරතාවලිය ඇත්තම ජාතික මට්ටමේ 2018 ශූරතාවලිය 2019 ශූරතාවලිය මීට වැඩිය විධිමත් විදියට ක්‍රමවත් විදියට ඉතාමත්ම සාර්ථකව අපි පවත්වන්න කටයුතු කරනවා. දැනට අපි ෆුල් කන්ටැක්ට් කරාතේ වල සංවිධාන 40ම එකතු වෙලා මේ වෙනකොට තදින් පහර දීමේ කරාතේ සම්මේලනයක් හදලා තියෙනවා. ඒ සම්මේලනයේ මම තමයි වර්තමාන සභාපති ධූරය දරන්නේ. ඉතින් ඒ වගේම අපි තදින් පහර දීමේ කරාතේ සංවිධානවල විනය නීති රීති පිළිබඳව කමිටියක් හදලා තියෙනවා. එතකොට විනිසුරු කමිටුවක් හදලා තියෙනවා. ඉතින් ඒ වගේ ගෙවි ගිය වසර කිහිපය තුළ ලොකු වර්ධනයක් තදින් පහර දීමේ කරාතේ තුළ අපි ශ්‍රී ලංකාව තුළ ඇති කරලා තියෙනවා. ඉතින් තවදුරටත් ඉදිරියට එවැනි ක්‍රියාමාර්ග වලින් විධිමත් වැඩපිළිවෙලක් තුලින් ෆුල් කන්ටැක්ට් කරාතේ තදින් පහර දීමේ කරාතේ ශෛලිය ශ්‍රී ලංකාව තුළ වැඩියෙන් දියුණු කරන්න ක්‍රමවත් ඉදිරියට ගෙනියන්න තමයි මගේ පිටුපසින් සිටින ප්‍රධාන උපදේශකවරුන්ගෙත් ඒ කායන බලාපොරොත්තු. ඒ වගේම කරාතේ සටන් කලාව තුලින් තරඟ කිරීම පමණක් නෙවෙයි සමාජයට වැඩදායී පුද්ගලයන් බිහි කිරීම විනයගරුක තම නීතිගරුක ඉතා ගුණහමත් සදාචාරාත්මක සමාජයක ආධ්‍යාත්මික සංවිධාව තුලින්
හටත්තත් මේ වැඩදායි විදිහේ වැඩ පිළිවෙලක් හදන්න තරුණ පිරිසක් මේ කරාටේ සටන් ක්‍රම තුලින් ඉදිරියට බිහිකරන එක තමයි අපි සියලු දෙනාගේම ඒකායන බලාපොරොත්තුව. ස්තුතියි. හොස්. තිලක් සිල්වා මම සේජු කරාටේ ශ්‍රී ලංකා බ්‍රාන්ච් පස්සේ තමයි කටයුතු කරන්නේ. ඒ වගේම මම 9 වෙනි සේජු කරාටේ ඉස්ලාම 2009 වසරේ තිබුණු කරාටේ සූරතාවලියට අපි සහභාගී කරලා මේ 9 වෙනි කරාටේ සූරතාවලියට සහභාගී කරලා තිනවා. ලබන අවුරුද්දේ 10 වෙනි කරාටේ සූරතාවලියට අපි සහභාගී කරනවා. ඒ වගේම අපි කරාටේ තුලින් අධ්‍යාත්මික විනය සහ සමාංගයේ ශාරීරික ශක්තිය තමයි මේක වර්ධනය කරගන්නේ. ඒ වගේම මම කියන්න කැමති බෝ නොවන රෝගවලින් ගොඩක් අපි 50%ක් 55ක් විතර ශ්‍රී ලංකාවේ ඉලගෙන යනවා. ඒ වගේම මේ කරාටි ක්‍රීඩාව තුළ මේ බෝන රෝගවලින් මිදෙන්න එකම ක්‍රමයක් කියලා මම හිතනවා. හරි. ඔස්. තිලක් සිල්වා මම සේජු කරාටේ ශ්‍රී ලංකා බ්‍රාන්ච් පස්සේ තමයි කටයුතු කරන්නේ. ඒ වගේම මම 9 වෙනි සේජු කරාටේ ඉස්ලාම 2009 වසරේ තිබුණු කරාටේ සූරතාවලියට අපි සහභාගී කරලා මේ 9 වෙනි කරාටේ සූරතාවලියට සහභාගී කරලා තිනවා. ලබන අවුරුද්දේ 10 වෙනි කරාටේ සූරතාවලියට අපි සහභාගී කරනවා. ඒ වගේම අපි කරාටේ තුලින් අධ්‍යාත්මික විනය සහ සමාංගයේ ශාරීරික ශක්තිය තමයි මේක වර්ධනය කරගන්නේ. ඒ වගේම මම කියන්න කැමති බෝ නොවන රෝගවලින් ගොඩක් අපි 50%ක් 55ක් විතර ශ්‍රී ලංකාවේ ඉලගෙන යනවා. ඒ වගේම මේ කරාටි ක්‍රීඩාව තුළ මේ බෝන රෝගවලින් මිදෙන්න එකම ක්‍රමයක් කියලා මම හිතනවා. හරි. ඔස්. මම තාමර නිස්සංග මම කරාටේ ක්‍රීඩාව පටන් ගත්තේ 1975 ලංකාවට කරාටේ අඳුන්ලා දීපු ශිහාන් ඩී වෙල්ගම් මහතා යටතේ මම වර්තමානයේ ජාතික සම්මේලනයේ තදින් පහර දීම අංශයේ සම්බන්ධීකරණ ලේකම් හැටියට මම කටයුතු කරනවා. ඒ වගේම මේ ජාතික සූරතාවලිය මේ 9 වෙනි වසරට පවත්වන්නේ මගේ සංවිධානය වන FSA කෙන්ෂින් කායිකාන් කරාටේ සංවිධානය. ඒ සංවිධානයේ මම ශ්‍රී ලංකා සභාපති. ඒ සංවිධානයේ 100කට අධික ප්‍රමාණයක් මේ තරඟකරුවන් මේකට යොදවලා තියෙනවා. මේ කරාටේ ක්‍රීඩාව තුළින් ඇත්ත වශයෙන්ම ශාරීරික මානසික සහ අධ්‍යාත්මික පැත්ත දියුණු කරන එකයි කරන්නේ අපි. ඒක නිසා මම හිතන්නේ මේ වැනි සූරතාවයල් වලට ළමයි ඉදිරිපත් කිරීම සහ දෙමව්පියන් කරාටේ ක්‍රීඩාවට යම්කිසි නැඹුරුතාවයක් දක්වනවා නම් තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. ඔස්. මම ශාන් උපාලිමෙන්ඩිස් සේකෙන් ජාත්‍යන්තර කරාටි සංවිධානයේ දකුණු ආසියාවේ ප්‍රධාන උපදේශක. ඒ වගේම වත්මන් තදින් පාර්දිමේ කරාටේ ෆුල්කන්ට කරාටි සංවිධානයේ උපසභාපතිවරයෙක් හැටියට කටයුතු කරනවා. මෙවර 9 වන වරට පැවැත්වෙන තදින් පාර්දිමේ ජාතික කරාටි ශූරතාවලියට මම දැන ක්‍රීඩකයන් 500කට අධික සංඛ්‍යාවක් සහභාගී වෙනවා. හැබැයි මෙවර ක්‍රීඩකයන් ටිකක් අඩුපාඩු වෙලා තියෙනවා මේ රට යන ආර්ථික මට්ටමත් එක්ක. මම දැන කරාතේ කියන්නේ හිස් අත කියලා අපි සියලුම දෙනා දන්නවා. ඒ වගේම තදින් පාර්දිමේ කරාටේ ශෛලියෙන් අද ලංකාවේ 40ක් පමණ එකට එකමුතු වෙලා මෙම ශූරතාවලිය පවත්වන්නේ. මෙම ශූරතාවලියේදී අපි උපදේශකවරු හැටියට මම හිතන්නේ සියලුම උපදේශකවරු හැටියට දරුවන්ට උගන්වන්නේ අංක 1ට විනය ඒකම අධ්‍යාපනය දෙවනුවට කරාතේ කියන මට්ටම. මොකද අපිට අවශ්‍යතාවයක් තියෙනවා ලංකාවේ ඉන්න සියලුම ක්‍රීඩිකාවන් තව අවුරුදු කිහිපයකින් ජාත්‍යන්තර තලයට ගෙන යන්න. මොකද 2020 ඔලිම්පික් වල කරාතේ වැඩසටහන තියෙනවා, මීට් එක තියෙනවා. 2020 අපිට අපහසුතාවය වුණා ලංකාවෙන් ඉදිරිපත් කරන්න. අපි බලාපොරොත්තු වෙනවා 2024 ඔලිම්පික් වලට එක ක්‍රීඩකයෙක්ව තදින් පාරදීමේ කරාටි සංවිධානයෙන් ඇතුළත් කරන්න. මොකද
සුබ සන්ධ්‍යාවක්. අපි අද මෙතන ඉන්නේ නවවන ජාතික තදින් පාරදීමේ මහා කරාතේ ශූරතාවලිය. අපි මේක පවත්වන ලබන්නේ නවවන වරට. ඉතින් අපි මේ ශූරතාවලිය සඳහා සහභාගී වුණ දෙමව්පියෙක් අපිට හම්බ වුණා. අපි පොඩක් විස්තර කතා කරලා බලමු. එතුමියගේ ප්‍රශ්න කිපයක් අහලා බලමු. ඔබතුමිය මේ ස්ථානයට ආවේ කොහොමද අද? මගේ හස්බන්ඩ් කේකුෂන් කරාට් සංවිධානයේ අවුරුදු 9ක් තිස්සේ අපි සහභාගී වෙනවා. අපේ ළමයි සහභාගී කරනවා ක්ලාස් වල. මේ ඉතින් කරාටි කියන්නේ ඇත්තටම හොඳ එකක්. ළමයින්ට අද කාලේ මේ ළමයි මේ පහළට බහින මේ යුගයක කරාටි වගේ දෙයක් ළමයි ප්‍රගුණ කරනවා නම් ඇත්තටම සමාජයේ හොඳ තැනකට එනවා. ඊළඟ කරාටි ශූරතාවයේ මිටත් වැඩිය හොඳින් පවත්වාගෙන යන්න කියලා ආශිර්වාද කරනවා. ඇත්තටම අද සංවිධානය කරලා තිබ්බ හොඳට හැමදේම හොඳට කෙරුණා. මේ ඉතින් ළමයි හරි සතුටෙන් මේ දේවල් වලට ඉදිරිපත් වුණා. දෙමාපියෝ වශයෙන් අපි සෑහෙන සතුටු වුණා. ගොඩක් සතුටුයි. බොහොමත්ම ස්තුතියි. කෙන්ෂින් කාන් කරාතේ සංවිධානයේ ප්‍රධාන උපදේශකතුමා වෙනුවෙන් මෙම ස්ථානයට ඇවිල්ලා වචන ස්වල්පයක් කතා උතුමේට බොහොමත්ම ස්තුතියි. නවවන ජාතික ශූරතාවලියේ අපි අවිදගෙන යනකොට අපිට හම්බ වුණා චූටි දුවෙක්. මෙයා මේ කරාතේ ක්‍රීඩාව හදාරන එක්කෙනෙක්. ඒ වගේම අද දින ශූරතාවලිය සඳහා සහභාගී වුණ එක්කෙනෙක්. අපි චුට්ටක් ඈත කතා කරලා බලමු. මොකක්ද ඔයාගේ නම? අබෝධි. අබෝධි. දැන් කී වසරද ඉන්නේ? එක වසරේ. කරාතේ කරනවද? කරනවා. දැන් මොකක්ද ඉන්නේ බෙල්ට් එක? රෙඩ් බෙල්ට් එක. ඔව් රෙඩ් බෙල්ට් එකේ ඉන්න චුට්ටු දුවෙක් හම්බ වුණා. අපි අම්මගෙන් වැඩි ඉස්සර කතා කරලා බලමු. ඔබතුමිය ඇයි දුවව කරාතේ වලට යොමු කරන්න හිතුවේ? මගේ මහත්තයාත් කරාටේ උගන්වනවා. ඒ හින්දා තමයි දුව අද මේ සමස්ත ලංකා ප්‍රස්තුත වුණා. අවුරුදු 5න්. ඇත්තටම ගොඩක් සතුටුයි මේ වගේ දෙයක් කිරීම ගැන. ඒ වගේ ඔබතුමිය බලාපොරොත්තු වෙනවද කරාතේ ක්‍රීඩාව තුළින් දරුවෙක් හොඳ මගට යොමු වෙයි කියලා? ඇත්තටම ඔව් මේ මගේ සහෝදරයාත් කරාටි කරලා එයා දැන් කෝතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබනවා. මේ ක්‍රීඩාව තමයි එයාට ගොඩක් උදව් වුණේ. ඉතින් ඇත්තටම මම සතුටුයි මේ ක්‍රීඩාවට. බොහොමත්ම ස්තුතියි අදහස් දැක්වීම සම්බන්ධයෙන්. අතරම ඔබට තේරෙන්නේ නැති කරාතේ ක්‍රීඩාව කියන්නේ ගොඩාක් වටිනා ක්‍රීඩාවක්. අනිත් ක්‍රීඩාවන් වලට වැඩිය ගොඩාක් ආධ්‍යාත්මික පැත්තකට යන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම දරුවෙක්ගේ පෞරුෂත්වය ඒ වගේම තමන්ගේ ආත්මාරක්ෂාව සලස ගන්න අවස්ථාව තියෙනවා. ඒ නිසා හැමෝටම අපි ආරාධනා කරනවා කුමන හෝ ආත්මාරක්ෂක සටන් ශිල්පයක් හදාරන ලෙස. බොහොමත්ම ස්තුතියි. ඇත්තම හොඳ වැඩසටහනක් හොඳ දෙයක්. මේ අපේ දුවත් දෙවෙනි ස්ථානයේ තේරුණා. විනාංගොඩ සිට අපි පැමිණි. කොහොම පළවෙනි වතාවට මේ වගේ දෙයකට ඉදිරිපත් වුණේ හොඳ දෙයක්. සතුටුයි පළවෙනි වතාවට මේ වගේ දෙයකට සහභාගී වුණේ. ගොඩක් සතුටුයි. අපි මේ හරි මාසයි බලන්න මේ වගේ දේවල්. ගොඩක් සතුටුයි. ගොඩක් ගෑනු ළමයෙකුට ගොඩක් වටිනවා කියලා හිතෙනවා මේ වෙන්නේ තරඟ කියන්නේ මේ වගේ දෙයකට සහභාගී වෙන එක. ලංකාවේ මේ වගේ දේවල් පාවිච්චි කරන එක ලොකු දෙයක් ළමයි වෙනුවෙන්. මෙවැනි තරඟයක් පවත්වන එක නම් ගොඩක් හොඳයි. මේ ළමයින්ගේ හැකියාවල් දක්ෂතාවයන් ඉස්මතු වෙනවා. මෙවැනි තරඟයක් අවුරුද්දකට දෙවතාවක්වත් කරනවා නම් ඊටත් වැඩිය හොඳයි කියලා මම හිතනවා. මේ ළමයින්ගේ දක්ෂතාවය ඉස්මතු වෙනවා. ඉතින් මෙවැනි තරඟයක් තියෙන එක ගොඩක් හොඳයි කියලා මම හිතනවා. මේ තරඟාවලියට ඒගොල්ලන්ගේ හැඟුම් දක්ෂතා ඉදිරිපත් වෙනවා. ඒගොල්ලෝ හරි බයෙන් හිතීම ඉදිරිපත් වෙන්නේ. ඒ උනාට මෙතෙන්ට ආවම මේගොල්ලෝ ඉතින් හොඳට සෙල්ලම් කරනවා. ඒකට ඉතින් සතුටුයි. හැමෝම මේක හොඳින් සෙල්ලම් කරනවා නම් අපි කැමතියි.
fantastic. It's your own choice. Can you hear my voice? It's a lesson to be learned in time. I'll read you like a book, hear my every thought, catch on my desires like a bullet shot. Find me in the night, we'll paint the morning sky, be forever mine, making me come alive.
Make some noise while you've got time. Take this poison for your mind. Who knows, you could be gone by this time tomorrow. And I don't know where we're going, but I take pride in not knowing. And you say I will be the one to let this go. Labeled insane, we play in the rain. We wait and we pray for lightning to strike us. We're blinded, and at least we're reminded. It's fucking cold, I don't wanna go outside. Shit, doesn't matter cause I'm cold inside. Well, whoa, 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 I said let's go, whoa, whoa. I said let's go, whoa, whoa. Hold on tight, we're alright. It's just thunder tonight. Whoa, oh, oh, whoa, oh, whoa, whoa. I said let's go, whoa. Hold on tight, we're alright. It's just thunder tonight. Oh, oh, whoa, oh, oh, whoa. Labeled insane, lost in our days, but we live and we pray for lightning to strike us down. With the lights and sound, we were left in a haze. Now we're lost and we're found. It's fucking cold, I don't wanna go outside. Shit, doesn't matter cause I'm cold inside. Well, whoa, 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 I said let's go, whoa, whoa. It's fucking cold, we don't wanna go outside. Shit, doesn't matter cause we're cold inside. Well, whoa, 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 we sing let's go, whoa, whoa. I'm fucking cold inside. It's fucking cold outside. I'm fucking cold inside. It's fucking cold outside. I'm fucking cold inside. It's fucking cold outside.
under the night. Oh, whoa, whoa. I said let's go. Whoa, hold on tight, we're alright. It's just under the night.
ඔස් මම WGS අශේන් විරසිංහ කෂියාරා කරාටේ වර්ල්ඩ් ඉන්ඩිපෙන්ඩන්ට් යුනියන් මගේ බ්‍රාන්ච් එක ශ්‍රී ලංකාවේ බ්‍රාන්ච් චීෆ් එකට ඉන්නේ මගේ සෙන්සෙන් අන්ති බණ්ඩාර මේ වෙන විට 2018 ජාතික කරාටේ ශූරතාව විදිහට කලින් පහර දීමේ ජාතික කරාටේ ශූරතාවය පැවැත්වෙනවා මේ අවස්ථාවේ මම මගේ හෙවිවේට් බරපන්තියේ රම්පදක්කම දිනාගෙන තමයි මේ මොහොතේ මම ඇවිල්ලා ඉන්නේ මම මාෂල් ආර්ට් එකට ඉස්සෙල්ලාම 1999 තමයි ආවේ මම පාසල් ජීවිතෙන් තමයි මාෂල් ආර්ට් පටන් ගත්තම ඉස්සෙල්ලාම කරේ වුෂු මම අවුරුදු 10ක වුෂු ක්‍රීඩාවක පළපුරුද්දක් තියෙනවා මට ඉන්පසු විවිධ මාෂල් ආර්ට් ටයිකොන්ඩෝ කික් බොක්සිං බොක්සිං ඒ වගේ විවිධ මාෂල් ආර්ට් කරලා අන්තිමට මම නලින් ශ්‍රී බණ්ඩාර මගේ සෙන්සර් ගාව කරාටේ ක්‍රීඩාවෙන් ඉයලුණා හැමදාම පොලිස් ගෑවිලා තිබ්බ මගේ පොලිස් ටික ෂයින් කරලා ගත්තේ මගේ සෙන්සර් නලින් ශ්‍රී බණ්ඩාර මම ආදරේ මතක් කරන වෙලාවේ අද මේ ජයග්‍රහණය මම ලැබපු ජාතික සංතීර්ණ තේරපත්ව ජයග්‍රහණයේ සියලු ගෞරවය මගේ සෙන්සර් ලැබෙන්න ඕනි ඔස් 2018 තදින් පහර දීමේ කරාටේ ජාතික ශූරතාවලියේ වැඩි බරපන්තිය යටතේ තරඟවැද රම්පදක්කම දිනාගත් මම මේ මොහොතේ ඉතාමත් සන්තෝෂ වෙනවා මාගේ මේ ජයග්‍රහණය පිළිබඳව සත්‍ය සටන් කලාව තුළින් සත්‍ය ජීවිතය දකින්න තදින් පහර දීමේ කරාටේ හා එක්වන්න මම අශිහාරා කරාටේ වර්ල්ඩ් ඉන්ඩිපෙන්ඩන්ට් යුනියන් ශ්‍රී ලංකා ශාඛාවේ ක්‍රීඩකයෙක් ඔස් නවවන නැෂනල් චැම්පියන්ෂිප් එක අද පැවැත්වෙන සුගතදාස ක්‍රීඩාංගණයේ මම මලින් අමරසිංහ මම ශ්‍රී ලංකාවේ 21කින් ඉහළ 66 70 වේට් කැටගරි එකේ මම ගෝල්ඩ් මෙඩල් එක ගත්තා සතුටුයි මම කියන්නේ මේකෙන් ජයග්‍රහණය කළා ඕන අපිට ඉන්ටර්නැෂනල් දක්වා යන්නත් පුළුවන් මම ආරාධනා කරනවා සියලුම දෙනාට මේ ගෑනු පිරිමි ભેදයෙන් තොරව ඇවිල්ලා කරාටි කේකුසන් ක්‍රීඩාව වැළඳගෙන එය සෙල්ලම් කරන්න කියලා මම කුරුණෑගල අයිකෝ ලයිෆ් ෆිට්නස් ඩෝජෝ ආයතනයේ තමයි මම පුහුණු වීම කරන්නේ සෙන්සේ නම ප්‍රියන්ත රාජපක්ෂ සෙන්සේ එතුමාට ස්තුති කරන අතර දෙමව්පියන්ටත් මම HCN කෞශල්‍ය නමවන කරාටේ ජාතික ශූරතාවලියේ කිලෝග්‍රෑම් 70-75 බරපන්තියේ රම්පදක්කම දිනා ගන්න පුළුවන් වුණා. මම ආරාධනා කරනවා සියලුම කරාටේ ක්‍රීඩකයන්ට මේ ජාතික ශූරතාවලියට 10 වන ජාතික ශූරතාවලියට සහභාගී වෙන්න කියලා මේ කරාටේ ශූරතාවලියට සහභාගී වෙන්න කියලා. මොකද මේ ක්‍රීඩාවෙන් ගොඩක් ඉස්සරහට යන්න පුළුවන්. පෞරුෂය කරනගෙන ඉඳන් මම ක්‍රීඩා කරන්නේ අයිකෝ සංවිධානයේට ප්‍රියන්ත රාජපක්ෂ ශිහාන් ප්‍රියන්ත රාජපක්ෂ යටතේ ඉතින් මම සැවොමට ආරාධනා කරනවා ඒ සහභාගී වෙන්න. ඔස් මම සංවිධානයේ 2019 වසරේ ලෝක සුගතදාස ටූර්නමන්ටේ කාතා කුමිටේ දෙකෙන්ම ජයග්‍රහණය කරා රන් පදක්කම ගත්තා. මේ නවවෙනි ශූරතාවලියේ කට්ටියම ජයග්‍රහණය කරා. අපි ජයග්‍රහණය කරා. සමන්ත ෂෑන් තමයි අපිට ඉගන්වුවේ. එයා තමයි අපේ ගුරුවරයා. ඇත්තටම කිව්වොත් එයා මගේ තාත්තා. එයා කිව්වේ ඉඳලා මම මේ දැන්ට ඇවිල්ලා ට්‍රේනින් කරලා ඊපස්සේ මේ සැරේ ටූර්නමන්ට් පවා දිනන්නේ ඔයාලට කියන්නේ අනිවාර්යෙන් ටූර්නමන්ට් කරලා දිනන්න කියලා සමස්තයන්ගේ කට්ටි විශාලලා උදව් කරා අපිට 2012 ඉඳන් මම සුගතදාස ශූරතාවලියේ ජයග්‍රහණය කරා දෙකෙන්ම රන් පදක්කම් ගත්තා. ඔයාලට කියන්නේ හැමෝටම සුගතදාස එකට ඇවිල්ලා ජයග්‍රහණය කරලා සියලුම ජයග්‍රහණය කරලා ටූර්නමන්ට් ජයග්‍රහණය කරලා ඒ වගේම ජයග්‍රහණය කරලා එන්නේ කියලා ස්තුතියි. ඔස් මගේ නම පේශානිකා දිරුක්ෂි. මම ඉගෙන ගන්නේ ශයන් සමන්ත මායා දුන්නගේ ක්ලාස් එකේ. ඉතින් මම දැනට කරාටි කරලා අවුරුද්දක් වෙනවා. මට අද ගොඩක් සතුටුයි මේ වගේ රම්පදක්කම් දෙකක් ලබා ගන්න පුළුවන් වුණෙච්ච එක ගැන. ඒක මට හම්බුනේ මගේ ගුරුතුමා හින්දා. එයා ගොඩක් කැපවීම කරලා මට හොඳට උගන්වපු නිසා මම මේ වගේ ජයග්‍රහණයක් ලැබුවා. ඉතින් මට අද ගොඩාක් සතුටුයි. මම කාත කුම්ගේ දෙකෙන්ම රන් පදක්කම් ලබා ගත්තා. ඉතින් මේ
පළවෙනි තැන ලබාගත්තු නිසා මට ගොඩක් සතුටුයි. ඊළඟ අවුරුදු වල පවත්වන හැම දෙයකටම මම සහභාගී වෙලා මේ වගේම රම් පදක්කම් ලබා ගන්නවා. ඉතින් මම හැමෝටම කියන්නේ කරාටි කරලා මේ වගේ ජයග්‍රහණ ලබන්න මට ගොඩක් සතුටුයි. ඉතින් මේ වගේ ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන් ඉච්චෙක් ගැන. මම නිමේෂා කාවින්දී අපි සේජික ආයතනයේ සේජිකු වලින් අපි ශ්‍රී ලංකාව නියෝජනය කරනවා. අපි දැන්ට මම මේකට සහභාගී වෙනවා ගොඩක් කලින් ඉඳලා අවුරුදු ගානක ඉඳලා. සේජික වලින් මම ශ්‍රී ලංකාව නියෝජනය කරනවා. අපි මේ ක්‍රීඩාවල වලට සහභාගී වෙනවා ගොඩක් කලින් ඉඳලා. මගේ ෂයන් තිලක් සිල්වා. අපිට ඇත්තටම කරාටි වලින් ගොඩක් දේවල් ලැබුණා. ජීවිතේ ජය ගන්න හැටි ඒ වගේම පෞරුෂත්ව වර්ධනය වෙනවා මේ කරාටි වලින් අපිට. මම කුරුණෑගලින් නිරාෂා. මම කරාටි පටන් අරගෙන ලොකු කාලයක් නෑ. මට ගොඩක් අය කිව්වා මේක කරන්න එපා මේක පිරිමි ළමයිගේ ක්‍රීඩාවක් කියලා. ඒත් මං හිතනවා අද සමාජයේ ගොඩක් වෙලාවට ගෑන් ළමයිට තමයි ගොඩක් වෙලාවට තියෙන අභියෝග ගොඩකට මුහුණ දෙන්න. ඒක නිසා මං හිතනවා හොඳට මුහුණ දෙන්න නම් ගෑන් ළමයිට මේ ක්‍රීඩාව ගොඩක් වටිනවා කියලා. මගේ නම සුරංග මුතුමාල්. මං සිදෝකාන් සංගමයේ කෑගල්ල සිදෝකාන් කරාටි සංගමයේ නියෝජනය කරනවා. මම පුහුණුවෙන් කටයුතු අවුරුදු 3ක් තිස්සේ කරගෙන යනවා. ඇත්තටම කරාටි මගේ ජීවිතය ගොඩක් වෙනස් කරා. දැනට සූරතාවලියේ 7ක් සඳහා සහභාගී වෙලා දෙන එකේ හැම තරඟාවලියකදීම ජයග්‍රහණය කරලා දෙන එක මට ලොකු ආඩම්බරයක්. ඒ වගේම මට මේ දැනට මට එන්න ලොකු උදව්වක් වුණා. මගේ සෙන්සේ එතකොට මගේ ෂියාන් හැමෝම මට ලොකු අත්දැකීමක් වුණා. මගේ යාළුවෝ එතකොට හැමදේම කරාටි ජීවිතෙත් එක්ක ඇත්තටම මගේ ජීවිතේ ගොඩක් වෙනස් වුණා. එතකොට මේ ඇත්තම කියනවා නම් මගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා කළුපත් මේ බ්ලැක් බෙල්ට් එක දක්වා මගේ මේ ඉදිරියට මේ ගමන ගෙනියන්න. ඒ වගේම බ්ලැක් බෙල්ට් එකත් එක්කම ජාත්‍යන්තර තරඟ වලට සහභාගී වෙන්න මම ගොඩක් බලාපොරොත්තු වෙනවා. මගේ නම රශ්මිකා දිව්‍යාංජලි. මම IKO ඕල් ජපාන් කියෝකුසින් යුනියන් සංගමයේ රැටියල ඩෝජෝ ශාඛාවෙන් අද දින ජයග්‍රහණය ගැන ගොඩක් සතුටුයි. මම කරාටි ජීවිතේ අවුරුදු 8ක් කරලා තිනවා. අනාගතේ කරාටි ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙනවා. මගේ නම සජිත් මාලි වික්‍රමසිංහ. මම කියෝකුසින් එකේ රැටියල ඩෝජෝ එකේ ශිෂ්‍යයෙක්. ඉදිරියටත් මේ විදිහටම කරාටි ක්‍රීඩාව හොඳින් අදාරලා ඉවරලා ඉස්සරහට ලොකු ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා. මම ශ්‍රී ලංකා නැෂනල් ෆුල් කොන්ටැක්ට් කරාටි සූරතාවලියේ අවුරුදු 18-21 කිලෝග්‍රෑම් 50-55 බරපන්තියේ රන් පදක්කම දිනාගත්තා. මම 6 වෙනි ජාතික සූරතාවලියේ 56-60 බරපන්ති 21කට වැඩි බරපන්තියේ ප්‍රථම ස්ථානය ලබාගෙන ජයග්‍රහණය ලබා ගත්තා. All night long, get ready for the time of your life.